හායි කොහමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් මේ තමයි apartments ගැන කරන ඊළඟ වීඩියෝ එක. මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා ඔයාලා දකින්න ඇති. මම මේ වීඩියෝ එකේ කිව්වා අපි මේ දවස්වල apartments බලනවා. I think ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. ඉතින් මේ තමයි ඒ වීඩියෝ series එකේ දෙවැනි එක. අපි ආවා 3 bedroom apartment එකක් බලන්න. ඉතින් apartment එක ඇතුළට ආව ගමන්ම living room එකත් එක්ක මෙන්න මේ විදිහට visitor bathroom එකක් තියෙනවා. ඉතින් මේකෙත් හොඳ space එකක් තියෙනවා. ඒකත් එක්කම තමයි living room එක තියෙන්නේ. ගොඩාක් ලොකු ඉඩක් නැති වුණත් මේ living room එක හොඳයි. ඉතින් ඒකෙන් මෙන්න මේ විදිහේ ජනෙල් තියෙනවා. මේවා එළියට open කරන්න පුළුවන්. ලිවින් රූම් එකත් එක්කම තියෙනවලට පේනවා ඇති පළවෙනි බෙඩ්රූම් එක. ඉතින් මෙතන බාත්රූම් එකකුත් තියෙනවා. ඒ වගේම මේ බෙඩ්රූම්ස් ගොඩක් ලොකුයි. ඉතින් මේ බෙඩ්රූම් එක මේන් ඩෝ එකත් එක්ක සම්බන්ධ නැතුව වෙනමම එළියට ඕපන් වෙනවා. ඉතින් ඕනනම් අපිට මේක වෙනම රෙන්ට් කරන්න පුළුවන්. හරි. දැන් අපි යන් එහෙනම් කිචන් එක මොන වගේද කියලා බලන්න. ඉතින් මෙහෙම ගියාම මගේ වම් අත පැත්තේ කිචන් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ කිචන් එකෙත් ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඇපාර්ට්මන්ට් එකේ මම දැකපු දෙයක් තමයි බෙඩ්රූම්ස් එහෙම ගොඩක් ඉඩ තියෙනවා. බාත්රූම් එකේ වුණත් ඉඩ හොඳට තියෙනවා. ඉතින් කිචන් එකේ මේ විදිහට පැන්ට්‍රි එක, කබඩ්, සින්ක්, එතකොට මේකටත් AC එකක් තියෙනවා. හීට් එක මේ හැම දෙයක්ම තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති එළියට යන දොරක් තියෙනවා. ඉතින් එතන තමයි ඔයාට ගෑස් එක, වොෂින් මැෂින් එක වගේ තියාගන්න පුළුවන්. හරි කිචන් එකෙන් මේ විදිහට එළියට ගියාට පස්සේ තමයි අනිත් බෙඩ්රූම්ස් දෙක තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති මෙතන එක බෙඩ්රූම් එකක් තියෙනවා එහා පැත්තේ. අනිත් බෙඩ්රූම් එක තියෙනවා. ඉතින් මේ බෙඩ්රූම් එකත් ඔයාලට පේනවා ඇති කලින් වගේම ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. ෆෑන් AC තියෙනවා. ඒත් එක්කම ඒකටම ඇටච් බාත්රූම් එකක් තියෙනවා. මං කලිනුත් කිව්වා වගේ මේ බාත්රූම් එකෙත් ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මේ රූම් එකෙන් මෙන්න මේ විදිහට එළියට ගියාම මේ රූම් එකටම අල්ලලා තමයි ඊළඟ බෙඩ්රූම් එක තියෙන්නේ. මේ පේනවනේ ඒකෙත් අර සයිස්ම වගේ එකම ප්‍රමාණයේ ඉඩක් තියෙන්නේ. ඉතින් ඒකෙත් ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ. මේක 3 BHK ඇපාර්ට්මන්ට් එකක්. මේකේ බෙඩ්රූම්ස් 3ක් තියෙනවා, බාත්රූම්ස් 4ක් තියෙනවා, ලිවිං ඒරියා එක සහ කිචන් එක. මේ ඇපාර්ට්මන්ට් එකේ මාන්ත්‍රි රෙන්ට් එක වෙනවකෝ ඕමාන් රියාල් 230ක් Wi-Fi නැතුව. හරි එහෙනම් අපි යන් එහෙනම් ඊළඟ ඇපාර්ට්මන්ට් එක මොන වගේද කියලා බලන්න. ඉතින් ඒක හින්දියන් ස්කෝල් එක කිට්ටුව තියෙන්නේ. ඉතින් එහෙනම් අපි යන් බලන්න. ඔයාලට පේනවා ඇති මම මේ දෙපැත්තේ තියෙන වීඩියෝස් චුට්ටක් ගත්තේ. මේ පාර දෙපැත්තේ තියෙන්නේ ඔක්කොම apartments, apartment buildings තියෙන්නේ. ගොඩාක් මේ apartment fill වෙලා තියෙන්නේ. මොකද මෙතන ශ්‍රී ලංකන් ස්කෝල් එක තියෙනවා. එතකොට එහා පැත්තේ ඉන්දියන් ස්කෝල් එක තියෙනවා. ඉතින් ගොඩාක් අලුත් apartments වාදික බීඩ් වල ටක් ගාලා fill වෙනවා. ඉතින් මේක තමයි මම කිව්ව බිල්ඩින් එක. මේක ටිකක් පරණ බිල්ඩින් එකක්. ඒ වුණත් මේකේ එකම එක ඇපාර්ට්මන්ට් එකයි හිස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු. මේක 1 BHK ඇපාර්ට්මන්ට් එකක්. ඔන්න මේ විදිහට ඇතුළට ගියාම ඔයාලට පේනවා ඇති මේ යනකොටමත් කිචන් එක පේනවා. මෙන්න මේ ටික තමයි ලිවිං රූම් එක වෙන්නේ. මේ ලිවිං රූම් එකත් එක්කම මෙන්න මේ විදිහට ලොකු බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම මේ ලිවිං රූම් එකේ මෙන්න මේ විදිහට දොරක් තියෙනවා. ඉතින් එතන ඕපන් වෙන්නේ ඔයාගේ වොෂින් මැෂින් එක, එතකොට ගෑස් එක තියාගන්න තැනට. එතනිනුත් කිචන් එකට අපිට යන්න පුළුවන්. නැත්නම් වෙනමත් කිචන් එකට එන්න පුළුවන්. ඉතින් මේක ටිකක් පරණ බිල්ඩින් එකක් කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් මේ කබඩ්ස් එම පරණ වුණාට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ ඇපාර්ට්මන්ට් එකකට එනවා නම් මේවා ඔක්කොම ක්ලීන් කරලා ආයේ අලුතෙන් හදන්න තියෙන ඒවා හදලා ඒගොල්ලෝ රිපෙයාර් කරලා දෙනවා.
ඊළඟට මම දැන් යන්නේ බෙඩ්රූම් එකට. මම මේක 1 bedroom apartment එකක් කියලා ඔයාලට කිව්වනේ. ඉතින් මෙන්න මේ විදිහට ඇතුළට යන්න ඕනේ චුට්ටක් බෙඩ්රූම් එකට. ඊට පස්සේ තමයි බෙඩ්රූම් එක තියෙන්නේ. ඉතින් මේ බෙඩ්රූම් එක නම් ඇත්තටම ගොඩක් පොඩි. මේකේ ෆෑන් එක එහෙම පේනවනේ කැඩිලා. ඉතින් මේවා හදලා දෙනවා ඔයාලා යනවා නම්. බෙඩ්රූම් එක නම් මම කලිනුත් කිව්වා වගේ පොඩි වැඩි. ඒ වගේම මේ ජනෙල් ඕපන් වෙන ඒරියා එක පොඩි ඉඩක්. ඒ වගේම එච්චර ප්ලසන්ට් එන්වයරන්මන්ට් එකක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බෙඩ්රූම් එක තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මෙමෙ චුට්ටක් ඉස්සරහට ගියාම මෙන්න මේ විදිහට බාත්රූම් එක තියෙනවා. ඇත්තටම බාත්රූම් නම් ගොඩක් හොඳ විදිහට තියෙනවා. ඒ වගේම ඉඩක් තියෙනවා බාත්රූම් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ 1 BHK apartment එක තියෙන්නේ. monthly rent එක වෙනවා කිව්වා ඕමාන් රියල් 150ක් wifi නැතුව. එහෙනම් තව වීඩියෝ එකක් මම apartments ගැන කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එකෙන් හම්බ වෙමු.